මිනිස්සු ගල් යුගයෙන් කර්මාන්ත යුගයටත් කර්මාන්ත යුගයෙන් තාක්ෂණික යුගයටත් එද්දී මේ මිනිස්සු ඔවුන්ටම අවශ්‍ය කරන භාණ්ඩ නිෂ්පාදනය කරගන්න ගත්තා. ඊට පස්සේ මේ භාණ්ඩ නිෂ්පාදනය කරගත්තට පස්සේ ඔවුන් මේ නිෂ්පාදනය කරපු භාණ්ඩ භාවිතා කරපු දේවල් ගෙනෙල්ලා මිටියාවතේ එක්තරා තැනකට එකතු කරන්න ගත්තා. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් කර්මාන්ත යුගයේදීත් තාමත් සිද්ධ වෙන දෙයක් විදිහට මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කසල එකතු වෙලා තියෙන විදිහ ලංකාවේ. මේකෙදී පරිසරයට කොච්චර හානි වෙනවද කියන එක මේ ගණනය කරන්න බෑ. ඉතින් මේවා අපි නිවැරදි කරන්න ඕනේ මොන යම් ආකාරයකින් හරි. මේවා දැක මේ පොළවේ අපිත් මේ ගන්න හුස්ම වලට අපි ණය ගෙවන්න ඕනේ. ඉතින් ඒක හොඳට අපි කාරුණු අවබෝධ කරගෙන මේ ලස්සන පරිසරය ආරක්ෂා කරගන්න අපි හැමෝගෙම වගකීමක්. එතකොට මේ පරිසරය අපි ඇත්තටම ආරක්ෂා කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ? ඇත්තටම අපි කරන්න ඕනේ මේ වෙලාවේදී ඉඳලා කුඩා ළමයින්ට පවා හැමෝටම හම්බෙන හැම කෙනෙකුටම හරි කිව්වත් කමන්නේ. මෙන්න මේ වගේ කසල වෙන් කරන්න නැතුව නම් නගර සභාව වලට බාර දෙන්න එපා. මොකද නගර සභාවේ ඉන්නෙත් ඇත්තටම මේ දවසකට පොඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්. ලොකු වැඩ මේ ඔක්කොම කන්දක් කරන්න පුළුවන් මිනිස්සු නැහැ. සාමාන්‍ය මේ ඉන්න මේ කම්කරුවනේ ඉන්නේ. එතකොට මේ නිසා මේ මිනිස්සුන්ට ලේසි පහසුයි. ඔයාලා කසල ටික වෙන් කරලා වෙනම මේ ඉඳුල් ටික වෙනම වීදුරු වෙනම ඊට පස්සේ මේ යකඩ මොන හරි තියනවා නම් වෙනම කඩදාසි වෙනම මෙන්න මේවා සෙපරේට් කරලා දෙන්නේ. මොකද නැත්තම් මේ කරන්නේ ජාතික අපරාධයක්. මේ ජාතික අපරාධය අපිට මේක කවදාවත් වෙනස් කරන්න බැරි වෙන දෙයක් වෙනවා. ඒ කියන්නේ කවදාවත් මේ අපේ හෘද සාක්ෂියට එකඟව සමාව දෙන්න බැරි කාරණයක් වෙනවා. මෙන්න මේවා ළමයිට පෙන්වන්න ඕනේ. ළමයිට පෙන්නලා අපි ළමයිට අවබෝධ කරලා දෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් වෙන්නේ අපේ තියෙන නොසලකිලිමත්කම නිසා කියන එක. දැන් ඇත්තටම මේකට විකල්පයක් විදිහට අපි හොයාගෙන තියෙනවා මේ කාබනික අපද්‍රව්‍ය වලට විකල්පයක්. ඒක මුළු ලංකාවෙම පළාත් පාලන ආයතන වල ප්‍රාදේශීය සභාවල නගර සභාවල අපි මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක කරනවා අනිවාර්යයෙන්ම කරනවම තමයි. ඒ කියන්නේ කාබනික අපද්‍රව්‍ය වලට ලෝකයේ තියෙන එකම සහ හොඳම විසඳුම මේ ආර්ථික වශයෙන් උත් හැම දෙයකටම තියෙන එකම සුදුසුකම මේ අපි මේ ක්‍රියාත්මක කරන අර කළු සොල්දාදු මැස්සා කියන ව්‍යාපෘතිය. ඉතින් ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා සියලුම මිනිස්සුන්ගෙන් සියලුම ජනතාවගෙන් අපිට මේකට සහයෝගයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හොඳට බලන්න මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක අදම ඉගෙනගෙන අපි හරියට අඩුම තරමේ ටොපියක් කාලා කොලේවත් බිම දාන්න නැති මිනිස්සු කොටසක් බවට පත් වුණොත් මේ සුන්දර ලංකාව ලස්සන කරගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේකේ යම් කිසි දෙයක් අරගෙන මේ දකින්න දෙයින් ඔයාලා තමන්ගේ ළඟ ඉන්න එක්කනට පැහැදිලි කරලා දෙන්න. මගේ දරුවන්ටත් කියන්න. මේ දරුවෝ තවත් යාළුවන්ට කියන්න. කසල හරි තැන හරි විදිහට මේ තැම්පත් කරන්න කියන එක. හරි එහෙනම් බොහොම ස්තුතියි සියලු දෙනාටම ජයම වෙන්න ඕනේ. මොකද ජය වෙන්නේ මෙන්න මේ වගේ දේවල් ටික හදාගත්තට පස්සේ තමයි.